අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ඇස් පෙනීම ගැන. අපි ඔයාලට පින්තූර කිහිපයක් දෙනවා. ඒ පින්තූරවල ඇති ඉලක්කම් ඔයා කියන්න ඕනේ. ඔයා හරි පිළිතුර ලබා දුන්නොත් ඔයාට ලකුණු 10ක් හිමි වෙනවා. හැබැයි ඔයාට නිවැරදි පිළිතුර ලබා දෙන්න බැරි වුණොත් ඔයාට ලකුණු 10ක් හිමි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා නිවැරදි පිළිතුර ලබා දුන්නේ නැහැ කියන්නේ ඔයාගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා කියන එක. අනිත් එක තමයි අපි දෙන පින්තූරවල ඉලක්කම් හොයන්න අපි දෙන්නේ තප්පර 10ක් පමණයි. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. රූපයේ පෙන්වා ඇති අංකය සොයන්න. රූපයේ පෙන්වා තිබූ අංකය අංක 6. ඔබේ පිළිතුරු අංක 6 නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති අංකය සොයන්න. රූපයේ පෙන්වා තිබූ අංකය අංක 9. ඔබේ පිළිතුරේ අංක 9 නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති අංකය සොයන්න. රූපයේ පෙන්වා තිබූ අංකය අංක 42. ඔබේ පිළිතුර අංක 42 නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති අංකය සොයන්න. රූපයේ පෙන්වා තිබූ අංකය අංක 8. ඔබේ පිළිතුර අංකය 8 නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති අංකය සොයන්න. රූපයේ පෙන්වා තිබූ අංකය අංක 74. ඔබේ පිළිතුර අංකය 74 නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති අංකය සොයන්න. රූපයේ පෙන්වා තිබූ අංකය අංක 33. ඔබේ පිළිතුර අංකය 33 නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති ඉංග්‍රීසි අක්ෂරය සොයන්න. රූපයේ පෙන්වා තිබූ ඉංග්‍රීසි අක්ෂරය N. ඔබේ පිළිතුර N අක්ෂරය නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති ඉංග්‍රීසි අක්ෂරය සොයන්න. රූපයේ පෙන්වා තිබූ ඉංග්‍රීසි අක්ෂරය E. ඔබේ පිළිතුර E අක්ෂරය නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. අපි දැන් වෙනම ගේම් එකක් කරමු. ඔයාගේ ෆෝන් එක අතේ දුරින් තියාගෙන එක අතකින් ඔයාගේ එක ඇහැක් වහගන්න. ඡායාරූපයේ පෙන්වා ඇති ආකාරයට කරන්න. අපි ඔයාට ඉංග්‍රීසි අක්ෂර කිහිපයක් ඇති පින්තූරක් ලබා දෙනවා. ඒ අක්ෂරවලින් එකක් අපි රතු පාටින් රවුන්ඩ් කරනවා. ඔයා ඒ රවුන්ඩ් කරපු අක්ෂරය කියන්න ඕනේ. රූපයේ පෙන්වා ඇති ඉංග්‍රීසි අක්ෂරය සොයන්න. රූපයේ පෙන්වා තිබූ ඉංග්‍රීසි අක්ෂරය Z. ඔබේ පිළිතුරු Z අක්ෂරය නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති ඉංග්‍රීසි අක්ෂරය සොයන්න. රූපයේ පෙන්වා තිබූ ඉංග්‍රීසි අක්ෂරය D. ඔබේ පිළිතුර D අක්ෂරය නම් ඔබට ලකුණු 10ක් හිමි වේ. රූපයේ පෙන්වා ඇති ඉංග්‍රීසි අක්ෂරය සොයන්න.
රූපයේ පෙන්වා තිබූ ඉංග්‍රීසි අක්ෂරය T. ඔබේ පිළිතුර T අක්ෂරය නම් ඔබට ලකුණු 10ක් හිමි වේ.